ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ මම ගාව දැනට තියෙන ටෙක් අයිටම්ස් මම මේවා කොහෙන්ද ගත්තේ වගේ මේ වගේ ප්‍රයිස් කොහොමද මේ වගේ ප්‍රයිස් එක මේ අයිටම්ස් වටිනවද ඒ වගේම අද මම ගාව තියෙන ටෙක් අයිටම්ස් වලට රේටින් උත් දෙනවා. අපි යන වීඩියෝ එක බලමු කොහොමද දැනට මම ගාව තියෙන ටෙක් අයිටම්ස් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැද්ද ඒ වගේම ගත්ත ගන්නට ඒවා වටිනවද ඔක්කොම අද වීඩියෝ එක කතා කරමු. ඉතින් channel එක කටි දැන් මේ channel එක subscribe කරගන්න ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. එන යමු අපි වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු මගේ මේ AirPods දෙක ගැන. ඉතින් මෙන්න මේ AirPods දෙක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේක මම ගත්තේ ඩලාස් එකේ නිකල් දාන්න මම ගොඩක් items ගන්නේ ඩලාස් එකේ. මේක unboxing video එක නම් මගේ කලින් channel එකේ tech channel එක කරලා නැහැ. ඉතින් මේක මම ගත්ත price එක මම මතක හරියට දැන් අවුරුදු එකමාරක් විතර ඇති මම හිතන්නේ මේකට මේක ගත්තේ රුපියල් 2000කට වගේ දවස්වල. දැන් රුපියල් 700 ගානක් තියෙනවා මම හිතන්නේ AirPods එකම. ඉතින් මේක රුපියල් 2000කට වගේ තමයි ගත්තේ. මේ තියෙන්නේ AirPods දෙක. පේනවා ඇති බෑක් කවර් එකක් දාලා. ඉතින් පේනවා ඇති මෙන්න මේ විදියට AirPods දෙක තියෙනවා. මේ විදියට තියෙනවා පේනවා ඇති. මේක දැනටම මට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ කියන්නේ මේක මම දැන් ගත්තත් හරි මේක හැබැයි මේ charging cable එක damage වුණා. ඒ කියන්නේ මේකටම හම්බෙච්ච අර පොඩි charging cable එක හම්බුනේ. ඒක නම් damage වුණා. ඒ කියන්නේ damage වුණා කියන්නේ charge වුණේ නැහැ. ඊට පස්සේ මම ආයි charging cable එක ගත්තා lightning cable එක. ඉතින් දැනටම කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ අර charging cable එක නයි තියා හොඳ cables නෙවෙයි normal cable එකක් නෙවෙයි. ඒකින්ද ඒක නම් damage වුණා. ඊට අමතරව මේකේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ AirPods දෙකේ. ඉතින් මම තාමත් මේක use කරනවා. ඉතින් මේක මම ගත්තේ රුපියල් 2000කට වගේ. ඉතින් මේකට මට රේටිං විදියට දෙන්න පුළුවන් 10න් 8.5ක් 9ක් වගේ දෙන්න බෑ. අතර දෙන්න පුළුවන් 8.5ක් 9ත් අතර වගේ දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් ඒ කියන්නේ කිසිම issue එකක් නැතුව මම තාම use කරන හින්දා 9ක් වගේ දෙනවා මේකට. හරි අපි දෙවනි item එක විදියට මගේ මේ headset එක ගමු. මගේ මේ P9 කියන headset එක ගමු. මේක මම ගත්තේ දරාස් එකෙන්. මේක ගත්තේ මට මතක හැටියට 1300ක් 1400 ගානක් වගේ වෙන්න ඇති. ඔක්කොම 1600 ගාන දෝතු ගියා. ඒ කියන්නේ delivery cost එකත් එක්ක. මේක නම් මම ළඟදී ගෙන්නවුවේ මේ unboxing video එක නම් මගේ tech channel එකේ තිබ්බා. මේක ඉතින් මෙන්න මේක තමයි මම video editing වලදී මේ කියන්නේ video edit කරද්දීම පාවිච්චි කරන මේකේ noise cancel එක පට්ට. ඒ කියන්නේ noise cancellation superior තියෙනවා. ඒ කියන්නේ මේක දාගත්තාම වටේ පිටේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. superiorම තියෙනවා. මේකෙත් කියන්නේ ඔක්කොම වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ගත්ත price එකත් එක්ක ගත්තම මේක ගොඩක් වටිනවා. මේක P9 කියන headset brand එකේ මේ headset එක සුපිරි. මේකටත් මම rating විදියට දෙන්න පුළුවන් මට සාමාන්‍යයෙන් මේකටත් 10න් 9ක් වගේ දෙන්න පුළුවන් rating විදියට. ඇත්තට මේ headset එක සුපිරි. මට තාම කිසිම issue එකක් ආවේ නැහැ මේකෙත්. මේකේ type C charging එකක් එන්නේ. තව charging වලත් කිසිම damage එකක්වත් උන්නේ නැහැ. තාම මම කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවා. මේක දැන් අරගෙන මම හිතන්නේ මාස 5ක් 6ක් 7ක් විතර ඇති මම මතක හැටියට. ඉතින් සාමාන්‍ය කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට මම 10න් 9ක් දෙන්න පුළුවන් රේටින් විදියට. හරි ඉතින් ඇත්තට මේක සුපිරි. ඊළඟට කතා කරන්න යන්නේ මගේ මෙන්න මේ JBL එක. ඉතින් මෙන්න මේකත් මම ගත්තේ දරාස් එකේ. මේකේ unboxing video එකත් මගේ tech channel එකේ තියෙනවා. ඉතින් මෙන්න මේක ඒ කියන්නේ මෙන්න මේකත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ කියන්නේ මේක නම් පොඩි අවුලක් වුණා. ඉතින් ඇත්තට මේක මම ගත්තේ මට මේක නම් හරියටම price මතක නැහැ. මම tech channel එකේ මම හිතන්නේ කියලා තියෙනවා මගේ දේශාන් tech channel එකේ. මේක මම හරියට මේකේ price මතක නැහැ. මම හිතන්නේ රුපියල් 2000 ගණක් වුණාද මන්ද මම හරියට price මතක නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම මේකේ ප්‍රශ්නයක් වුණා කියන්නේ මේක කියන්නේ sounds the bass එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක මේ ප්‍රශ්නයක් වුණේ මෙන්න මෙතන කප් එක වල පේන ඇති. දැන් මේ පැත්තේ JBL කියලා තියෙනවනේ. එන්න මේක JBL කියලා මේ තියෙන කෑල්ල ඇතුළට ගියා. මගේ ඒ කියන්නේ මගේ අතින්වත් නෙවෙයි නෑ කියන්නත් බෑ ඉතින්. එහෙම ඒ කියන්නේ ඉච්චර normal හොඳ high quality එක නෙවෙයි. මේ වගේ කෑල්ල ගැලවුණා මෙන්න මේ JBL කියන එකේ. ඒක තමයි ඉතින් මේකේ ප්‍රශ්නේ කරුනේ. අනිත් sounds නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඉතින්. කියන්නේ sounds ලොකු quality එක නේ සාමාන්‍ය හොඳ quality එකක් තියෙනවා. price එකත් එක්ක ඇත්තටම sound එහෙම අවුලක් නෑ. මේක ඉතින් ඇත්තටම මේක ගැලවුණොත් එහෙම මේක ඇතුළට වතුර එහෙම ගියොත් එහෙම ඉවරයි ස්පීකර් එක. ඒ නිසා මේක පොඩ්ඩක් පරීක්ෂා කරගන්න ඕන. ඉතින් අවුලක් නැහැ මේකේ price එකත් එක්ක sounds ද ඒ වගේම අවුලක් නැහැ. build quality එකත් අවුලක් නැහැ. මේක ඉතින් original JBL නෙවෙයි fake එකක්. ඉතින් මේකට rating විදියට මට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. 10න් 7ක් 7.5ක් වගේ දෙන්න පුළුවන් මෙන්න මේ JBL එකට.
ඒකත් හරි. අපි ඊළඟට බලමු මගේ මෙන්න මේ wireless mic එක මම දැනටත් use කරන මෙන්න මේ mic එක තමයි මෙන්න මේක. ඉතින් මෙන්න මේක dual mic එකක්. ඒ කියන්නේ dual mic එකක්. මෙන්න මේ විදිහට තව mic එකක් තියෙනවා වල පේනවා ඇති. මේකේ මම order කරේ type C එක තව iOS එක කියන්නේ lightning එකක් එනවා. ඒක අපි phone එකට plug කරලා phone එකට ඒ කියන්නේ පොඩි adapter එකක් ඉන්නේ ඒක phone එකට plug කරන්න ඕනේ. ඒකලා මේක මෙන්න මේ විදිහට පිටිපස්සෙන් තියෙන power button එක ඒක ඔබන් හිටපුවාම on වෙනවා. ඊට පස්සේ පාවිච්චි කරන් තියෙන්නේ dual ඒ කියන්නේ දෙන්නෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන් අර අපි වීඩියෝස් එහෙම කරද්දි ඉතින් පේනවා මම එකක් පාවිච්චි කරනවා අනිත් එක මේ තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ dual එකක් වෙනවා. ඒතර මේකේ price එක නම් මට මේක 2000 ගණක් වගේ වුණේ. මේක මම හරියට මතක නැහැ price එක. මේක unboxing video එකකුත් tech channel එකේ තිබ්බ මතක හැටියට. ඉතින් මේකේ rating විදියට මට දෙන්න පුළුවන් 10න් 9ක් 10 9.5ක් වගේ දෙන්න පුළුවන්. මේක තාම මට කිසිම issue එකක් ආවේ නැහැ. එතන price එකත් එක්ක ගොඩක් වටිනවා. මොකද මේකේ dual microphone තියෙන හින්දා ගොඩක්ම වටිනවා. හරියන්නේ දැන් අපි කතා කරමු මගේ ස්මාර්ට් වොච් එක ගැන. ඉතින් දැන් අපි බලමු මගේ ස්මාර්ට් වොච් එක ගැන. ඉතින් මේක මම ගත්තේ රුපියල් 2500 වගේ. මේක දරස්සෙන් ගත්තේ. ඇත්තටම මෙන්න මේක එකත් අවුලක් නැහැ වෙනදී. මේ විදිහට ස්මාර්ට් වොච් එක තියෙනවා. මේකේ faces එමත් ටිකක් හොඳ තියෙනවා. මේකේ අවුලකට තියෙනවා මම මේක order කරේ black color එකන්නේ. මේක දැන් අරගෙන මේකත් දැන් අවුරුද්දකට විතර කිට්ටු වෙනවා. ඉතින් මේකේ ප්‍රශ්නයක් තියෙන මෙන්න මෙතන ඒ කියන්නේ මේක පාට යනවා. මෙන්න මේකේ ඒ කියන්නේ හීරුනාම කොහරි වැදුනාම එහෙනම් පාට යනවා. පේන විදිහ දැන් ටිකක් ගිහිල්ලා තියෙන උඩ හරිය. ඇත්තටම මේක දැන් අරගෙන අවුරුද්දකට වැඩිනේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ price එකත් එක්ක ඇත්තටම අවුලක් නැහැ. මේක අර සිල්වර් කලර් එකේ order කරා නම් ඒකේ පාට යන්නේ නැහැ. මේ black color එකකින් black color එකේ පාට යනවා. මේ පටියත් මේක නෙමෙයි මම හිතන්නේ මම පටියක් වෙනම ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මේ ස්මාර්ට් වොච් එකක් තියෙනවා. මේකෙත් ඉතින් ලොකු අවුලක් නැහැ පාවිච්චි කරගන්න පුළුවන්. අර මේ පාට යන එක තමයි අවුල. සිල්වර් කලර් වගේ ඕඩර් කරා නම් මේ පාට යන්නේ නැහැ. ඉතින් මේකටත් මට රේටින් විදියට සාමාන්‍යයෙන් 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. 10න් 7ක් 7.5ක් වගේ දෙන්න පුළුවන් රේටින් විදියට. මේක ප්‍රශ්නයක් නැහැ. හැම ලොකු ඒ කියන්නේ හැම ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ විදිහට තමයි මම ගා තියෙන ටෙක් අයිටම්ස් ටිකකට මම රේටින් දුන්නේ. ඉතින් ඔයත් අලුතෙන් අයිටම් එකක් ඕඩර් කරන්න ඉන්නවා නම් ඔයාලට ඉතින් තේරෙනවා දැන් මම ඕඩර් කරලා තියෙන අයිටම්ස් එක්ක මේ වගේ ප්‍රශ්න කියන්නේ මට මේ වගේ ඉස්සරහට එන ප්‍රශ්න කියන්නේ ඕඩර් කරාට පස්සේ දැන් ස්මාර්ට් වොච් එකක් ඔය බ්ලැක් කලර් එකකින් ඕඩර් කරොත් එම ඔයාලට පාට යන්න පුළුවන්. ඒ නිසා ඔයා ඕඩර් කරන සිල්වර් කලර් වගේ ඕඩර් කරන්න. ඒ වගේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් අපේ channel එක ඔයාලා subscribe කරලා ඉතින් අපේ channel එක subscribe කරගන්න. එන ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.